උනේ. නෑ මම අල්ලන් හිටියේ වල බෑග් එක. 正午出海街西山口正方形。හෙලෝ කොහොමද ළමයි මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් මං අද ඔයාලට අරන් ඉන්නේ යුනිඩේ vlog එක. ඉතින් මං ඔයාලට කලින් vlog එකෙත් කියලා තියෙනවා මං ඉගෙන ගන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ. ඉතින් මගේ ෆැකල්ටි එක තමයි dance and drama. ඉතින් මම අද vlog එකක් කරනවනේ. උදේම නැගිටලා lectures යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ ළමයි මදු අක්කා. අපි දෙන්න එකට තමයි lectures යන්නේ. මොකද අපි දෙන්නම hostel එකේ ඉන්න නිසා. ඉතින් අපි දෙන්න අද උදේම lectures යනවා. මොකද vlog එකට clips එකතු කරන ගමන්නේ ඉන්නේ. එතකොට පරක්කු වෙයි කියලා හිතලා අපි උදේම යන්න තීරණය කරා. ඉතින් අපේ hostel එකේ ඉඳන් හෝල්ට් එකට, ඒ කියන්නේ බස් හෝල්ට් එකට ටිකක් යන්න ඕනි පායෙන්. ඉතින් අපි දෙන්න මේ කියව යන ගමන් තමයි ඉන්නේ. බස් එකේ යන්න නම් එපා වෙනවා. මොකද උදේට ට්‍රැෆික් එක වැඩිනේ. ඉතින් දැන් මේ වලට පේන්නේ නෙළුම් පොකුණ. නෙළුම් පොකුණ එහා පැත්තේ තමයි අපේ කැම්පස් එක තියෙන්නේ. ඉතින් බස් එකේ ඇවිල්ලා අපි බහින්නේ නෙළුම් පොකුණ ළඟ. ඉතින් වෙනද නම් අපි බස් එකෙන් බහැපු ගමන් මෙතනින් යන්නේ දුවලා. මොකද අපි හැමදාම ලෙක්චර්ස් එනකොට පරක්කු වෙනවනේ. අද නම් ඉතින් ටිකක් වේලසනින් ආපු නිසා වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි එන්නේ රාජගිරියේ ඉඳන් නිසා බස් එක නවත්තන්නේ නෙළුම් පොකුණ ළඟ. ඉතින් ඊට පස්සේ අපි ටිකක් කැම්පස් එක ළඟට එනකම් පයින් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඉතින් මේක තමයි අපි කැම්පස් එකට යද්දිම පේන view එක. වෙනදට නම් අපි එදි ලොබි එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් අද අපි එද්දි කවුරුවත් හිටියේ නැහැ. මොකද අපි උදෙන් ආපු නිසා. මේ අපේ උදෙන් වෙන ළමයි. මෙතනින් තමයි අපේ ෆැකල්ටි එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් යද්දිම මේ ඔයාලට පේන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මැද මිදුල. ඉතින් ඩාන්සින් කරන අපේ එලිමහනේ නර්තන ප්‍රසංග තියෙන්නේ මෙතන තමයි. ඉතින් මං කියවනේ උදේම අපිට ලෙක්චර්ස් තියෙනවා කියලා. ඉතින් අපිට අද උදේම තිබ්බේ තියරි ලෙක්චර් එකක්. බයි කියන්නේ. අපි උදේම වෙනද තියෙන ලෙක්චර් හෝල් එකට ගියාට සර් කිව්වා එතන නෙවි අද ලෙක්චර් එක තියෙන්නේ කියලා. ඉතින් අපි ආයේ වෙනම තැනකට ගියා. අපි අදි ළමයි ඇවිල්ලා තමයි හිටියේ ලෙක්චර් එකට. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකට. අපි කරන මේන් සබ්ජෙක්ට් එකට අමතරව මේ සෙම් එකේ අපිට ඉලෙක්ටිව් සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක්ට මේ සබ්ජෙක්ට් එක තෝරගෙන කරන්න පුළුවන්. ඉතින් මේ පේන්නේ වලට මාගේ හිතවත් මිතුරු කැල. මේ ළමයින්ගේ පුදුම කියවිල්ලක් තමයි ළමයි තියෙන්නේ. ඔයාලට ඉස්සරහට ඒක බලා ගන්න පුළුවන්. හරක් වෙලා ලෙක්චර්ස් එන ළමයා. අද මම කලින් ආව බලන්න. හරක් වෙලා ලෙක්චර්ස් එනවා. අපි ලෙක්චර් එක ආසම වැඩේ තමයි ළමයි සයින් ෂීට් ආම සයින් කරන එකට. මේ ඉන්නේ අර මං කලින් කිව්ව මදු අක්ක තමයි. ඉතින් අපි දෙන්නත් එක මේ කියව ඉන්නේ. මං හිතන්නේ මේ වෙලාවේ සර් ෆ්‍රී ටයිම් එකක් දීලා තියෙනවා ඒකයි. නැත්තම් ළමයි අපි ලෙක්චර්ස් වල එහෙම ඩිස්ටර්බ් වෙන විදියට කියවන ළමයි නෙවි. ඔයාලට ඉස්සරහට ඒක බලා ගන්න පුළුවන්.
මොකද ඕපදූප ටිකක් හරි කියවන්න පුළුවන් ළමයි. එක ඉවරයි අපිට උදේම තිබ්බේ ලෙක්චර් එක තමයි. ඉතින් අපි ඊළඟ ලෙක්චර් එකට යන්න කලින් මොනවා හරි කාලා ඉන්න ඕනේ. ඉතින් ළමයි අපි කරන්න ආසම තවත් වැඩක් තමයි කෑම කන එක. මෙතන ඉන්නවා ළමයි ගෙදර ඉඳන් එන යාළුවොත් ඉන්නවා. ඊට පස්සේ මම නම් ඉන්නේ හොස්ටල් එකේ ඉඳන්නේ. මම වලට කලින් කිව්වේ මඩුවක්කයි මායි හොස්ටල්. ඉතින් සමහර අය බෝඩින්, සමහර අය ගෙදර ඉඳන් එන්නේ, සමහර අය එයාලයි නෑද ගෙවල් වල ඉඳන් තමයි එන්නේ. ඉතින් හැමෝම කෑම ගේනවා. ඊට පස්සේ ඉතින් අපි ඒක ෂෙයා කරගෙන කනවා. කද්දිත් ළමයි පුදුම කේවලක් තමයි අපි තියෙන්නේ. ඉතින් මේ කාලෙට උන්න තමයි. මට අනිවාර්යයෙන්ම කිව්වා මේක වීඩියෝ එකට දාන්න ඕනි කියලා. කෑමත් කාලේ ඉවර වෙලා අපි දැන් යන්නේ ලයිබ්‍රරි එකට. මේ තමයි ළමයි අපේ ලයිබ්‍රරි එක. ඉතින් අපි ඒක කොහොම හරි කරනවා. මම මේ vlog එක ගේන්නේ ළමයි දවස් දෙකකට. මොකට එක දවසින් මට ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණ නිසා. ඉතින් මේ වෙලාවේ අපිට තියෙන්නේ ඉංග්‍රීසි ලෙක්චර් එක. හරි මොනන්දුවෙන් තමයි මගේ යාළුවෝ ටික ලෙක්චර් එකට එන්නේ. ඒ මැඩම් නම් හැබැයි හරිම ෆනි. ඒක නිසා අපි ආසාවෙන්ම තමයි මේ ලෙක්චර් එකට එන්නේ. ඉතින් මට vlog එක කරන්න මගේ යාළුවෝ පුදුම සහයෝගයක් තමයි දෙන්නේ. මේ පේනවනේ. ඊට පස්සේ අපිට තිබ්බේ ඉන්ස්ට්‍රුමන්ට් ලෙක්චර් එක. ඉතින් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න නම් බෙර ස්ටෝර් එකට ගිහිල්ලා අපි බෙර අරගෙන එන්න ඕනි. ඉතින් මේ පොලිමේ ඉන්නේ බෙර අරගන්න තමයි. මේ තියෙන ළමයි මෘදංගම් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. ඉතින් මේ ලෙක්චර් එකේ අපිට තියෙන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ඊට පස්සේ අපිට තිබ්බේ නට්ටුවාංගම් ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න. ඉතින් ඔයාලට අර මම ප්ලේ කරනවා පේන්නේ නට්ටුවාංගම් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. අපිට ෆස්ට් ඉයර් එකේ හැම සබ්ජෙක්ට් එකක්ම ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ උඩරට, පහතරට, සබරගමු, බෙර ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න තියෙනවා. නමුත් අපි සෙකන්ඩ් ඉයර් එකට ගියාට පස්සේ අපිට කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ සබ්ජෙක්ට් එක විදියට තෝරගත්තේ භරතනාට්‍යම් ඩාන්ස් ස්ටයිල් එක. ඉතින් ඒ භරතනාට්‍යම් වල තියෙන මේන්
ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි නට්ටුවාංගම් සහ මෘදංගම්. ඉතින් ඒකයි මේ ඒව ප්ලේ කරන්නේ. මේ තියෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණිවාරිත තියටර් එක. වේදිකාව තුල කරන නර්තන ප්‍රසංග තියෙන්නේ මේ පණිවාරිත රංගශාලාවේ තමයි. මේ ඇවිත් තියෙන්නේ ඊළඟ තියරි ලෙක්චර් එකට. ඉතින් භරතනාට්‍යම් මේන් කරන අපේ තියරි ලෙක්චර් එකක් තමයි මේ. අර කලින් තිබ්බේ කොමන් තියරි එකක් නේ. ඉතින් සර් ලෙක්චර් එකට එනකම් අපි කියව ඉන්නවා. ළමයි මම ඔයාලට කිව්වනේ අපි කරන ආසම වැඩවලින් එකක් තමයි කෑම කන එක කියලා. ඉතින් ඊළඟ වොයිස් එකෙන් ඔයාලට ඒක ඇහිවි බලන්නකෝ. ඉතින් බලන්න තියෙන ඒ උනන්දුව. මම අර කලින් කිව්වනේ අපිට අසයින්මන්ට් එකක් දීලා තියෙනවා කියලා. ඉතින් අපි දැන් මේ ඒක ගැන සාකච්ඡා කරන ගමන් තමයි ඉන්නේ. මෙතනින් ටික දිනයි අපේ සමහර යාළුවෝ මම මේ වීඩියෝ එක කරන දවසේ ඇවිල්ලා නැහැ. ඉතින් එයාලා ඔයාලට පෙන්වන්න වෙන්නේ වෙන දවසක තමයි. ඊට පස්සේ අපි කට්ටිය ආවා මොනවාරි බොන්න. අපි ඊට පස්සේ පහළ කැන්ටින් එකෙන් නෙස්ටි අරගෙන ආවා ලොබි එකට. හැඩයි. ඊට පස්සේ ඉතින් අපි කියව ටී එක බොන ගමන් තමයි ඉන්නේ. මේ ඔයාලට පේන්නේ විහිංගි කියන මගේ යාළුවා. හැබැයි ඉතින් මේ වර්ධ කරන අපේ විශේෂත්වය තමයි ළමයි මොන දේ වුණත් hina වෙලා සතුටින් ඉන්නවා. ඒක ඉතින් ඔයාලට මේ වීඩියෝස් වලින් පේන්නේ නැතිනේ. ළමයි වීඩියෝස් වලට විතර නෙවෙයි කොහොමත් අපි ඉතින් එහෙම තමයි. ඒ හැමදේම ඉතින් මට ඔයාලට ගේන විදියක් නැහැ. ටික ටික පුළුවන් විදියට මම ඔයාලට ගේන තමයි හිතන් ඉන්නේ. මේ ඉතින් නැද මිදුලනේ මම ඔයාලට කලින් කිව්ව නිසා දැන් ඔයාලා දන්නවා. මේ අපේ භාරත රූම් එක. ඉතින් අද අපේ මේන් එකේ ලෙක්චර්ස් තමයි දැන් මේ අපිට තියෙන්නේ. භරතනාට්‍යම් කරන අපේ කස්ටියුම් එක තමයි මේ টොප් එක ඇන් කලිසම. මෙතන නම් ඉතින් ඔයාලට ගොඩක් යාළුවෝ බලා ගන්න පුළුවන්. හොයන්න බලන්න මං කොතනද ඉන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි කෑම කන වෙලාව. අපිට ආයෙත් මේන් ලෙක්චර් එක තියෙන නිසා අපි කස්ටියුම් චේන්ජ් කරන්නේ නැතුව එහෙමම කෑම කන්න ගත්තා. ළමයි අපේ ලෙක්චර් රූම් එකේ ඉන්න ගණේෂ්. මේ දැන් අපි ඇවිත් ඉන්නේ වෝකල් කියන සබ්ජෙක්ට් එකට. මේ තමයි ළමයි අපේ වෝකල්ස්. ඉතින් ළමයි මම මේ vlog එක ගේන්නේ ඇත්තටම හරි
හරිම සතුටින්. මොකද මේක මට දවසක මතකයක් නේ. ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉන්නේ. භරතනාට්‍යම් මේන් කරන ළමයි ටික දෙනයි ළමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ටිකක් ෆ්‍රී එකේ අපිට නටන්න පුළුවන් ඉඩකඩ ඇතුළත. ඇත්තටම ළමයි මම යුනිඩේ බ්ලොග් එකක් කරනවා කිව්වම මගේ යාළුවෝ ටික මට ගොඩක් උදව් කරා. ඉතින් ඔයාලට මේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න. අලුත් vlog එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම bye bye. Thanks for watching. මගේ YouTube channel එක subscribe කරන්න